සුබම සුබ දවසක් ඔයාලා හැමෝටම. අද මම ඔයාලත් එක්ක කේක් එකක් අයිසිං කරන්නයි යන්නේ. කාමර උෂ්ණත්වයේ තියෙන බටර් ග්‍රෑම් 200ක් අරගෙන ලා ක්‍රීම් පාට වෙනකල් බීට් කරගන්න. හලාගත්තු අයිසිං සුගර් ග්‍රෑම් 600ක් අද මම පාවිච්චි කරනවා. බටර් එකට අයිසිං සුගර් ටිකක් එකතු කරලා හොඳින් කලවම් කරගෙන බීට් කරගන්න. වැනිලා තේ හැන්දක් එකතු කරලා බීට් කරගන්න. බටර් අයිසින් එක වඩාත් රසවත් කරගන්න කිරිපිටි මේස හැඳි දෙකක් එකතු කරලා බීට් කරගන්න. ඔන්න දැන් ඉතිරි අයිසිං සුගර් ටික එකතු කරලා හොඳින් කලවම් කරගෙන බීට් කරගන්න. මම අද ටික ඝනට තමයි බටර් අයිසින් එක හදාගන්නේ. කේක් එක අයිසින් කරද්දී අතේ උණුහුමට වගේම පරිසර උෂ්ණත්වය නිසා බටර් අයිසින් එක දිය වෙන්න පුළුවන්. ඔන්න දැන් අයිසින් එක ලෑස්ති. ඔයාලා කැමති පාටක ෆුඩ් කලරින් එකක් පාවිච්චි කරලා බටර් අයිසින් එක කලර් කරගන්න පුළුවන්. මම අද ග්‍රෑම් 500 හાર્ට් ෂේප් කේක් දෙකක් හදාගෙන තියෙනවා. ටර්නින් ටේබල් එක උඩ කේක් එක තියලා ටර්නින් ටේබල් එක කරකවන ගමන් කේක් එකේ උඩ සර්ෆේස් එක පිහියක් ආධාරයෙන් ලෙවල් කරගන්න. ඔන්න දැන් ටර්නින් ටේබල් එකේ බටර් අයිසින් ටිකක් ගාලා ලෙවල් කරගත්තු සර්ෆේස් එක උඩට හිටින විදිහට කේක් එක අලව ගන්න. කේක් කුඩු අයිසින් එකට එකතු වෙන එක වළක්ව ගන්න සුගර් සිරප් ආලේප කරන්න. මේ විදිහට කේක් එක උඩට අයිසින් ටිකක් දාලා කේක් එක පුරාම අයිසින් ටික අතුරගෙන ඔන්න දැන් අපි කේක් එක ස්පොන්ජ් කරගන්නයි යන්නේ. අනිත් කේක් එකේ යට සර්ෆේස් එක උඩට හිටින විදියට සහ කේක් දෙක එක මත එක සමපාත වෙන විදියට කේක් දෙක ස්පොන්ජ් කරගන්න. දැන් කේක් කුඩු කේක් එකට එකතු වෙන එක වළක්ව ගන්න කේක් එක වටේටම සුගර් සිරප් ගන්නවා. පයිපින් බෑග් එකකට අයිසින් දාලා කේක් එක වටේ මේ විදිහට කවර් කර ගන්නවා. ස්පැචුලා එකක් ආධාරයෙන් කේක් එක යන්තම් මීට් කරගෙන මිනිත්තු 15ක් ශීතකරණයට දාලා ගන්නවා. මේකට අපි කියන්නේ ක්‍රම් කෝට් කරනවා කියලා. ඔන්න දැන්
ආයෙම කේක් එක අයිසින් වලින් කවර් කරගෙන අඩුපාඩු හදලා කේක් එක නීට් කරගන්නවා. ඔයාලට කේක් එක නීට් කරගනිද්දි උණු වතුර භාජනයක් ළඟින් තියාගන්න. උණු වතුර භාජනයකට ස්පැචුලා එක දාලා අරගෙන ඔයාලට ලේසියෙන්ම කේක් එක නීට් කරගන්න පුළුවන්. මම අද මේ කේක් එක ගොඩක් නීට් කරන්නේ නැහැ. දැන් ඔයාලා කැමති විදියකට කේක් එක ඩෙකරේට් කරගන්න පුළුවන්. කේක් අයිසින් කරන්න එච්චර අමාරු නෑ නේද? රතු පාටින් රෝස මල් ටිකකුත් ආවනම් ලස්සනයි කියලා හිතුණා. මේ වගේ අලුත් දේවල් ඉගෙන ගන්න මාව සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා.